හායි අද මැයි මාසේ 5 වෙනිදා අද අපිට තියෙනවා පාටි එකක්. අද දවසේදී ඉර ලස්සනට පායලා තිබ්බා. අපි දැන් ඉන්නේ ඉචිකවා ස්ටේෂන් එකේ. අපි යන්න ඕන කමීතබෂි වලට. මොකද පාටි එක තියෙන්නේ කමීතබෂි වල. ඉතින් අපිට පොඩි වෙලාවක් යනවා යන්න. මන් ට්‍රේන් එකේ දේවල් නම් වීඩියෝ කරගත්තේ නෑ. ඉතින් මේ තියෙන්නේ කමීතබෂි වලදී. මට හිතුණා ටික්ටොක් එකටත් චූටි වීඩියෝ එකක් ගන්න ඕනි කියලා. ඉතින් ඒක තමයි ඒ මොනවන්න තාත් අද දවස නම් මාරම ලස්සනට තිබ්බා. එළිය බලන්න ආසයි. අව් තිබ්බට රස්නේ ගොඩක් තිබුණ නැහැ. මොකද ඒ ක්ලයිමේට් එක හරිම ෂොක්. අපි ගෙදරට යනකොට හවස 4ට විතර ඇති. මොකද හවසට තමයි පාටි එක තියෙන්නේ. ඉතින් අපි ගියාට පස්සේ අපිට මේ ලස්සන පාට රසම රස ජූස් එක හම්බුණා. ඉතින් ඒක ඇත්තටම මාර රසයි. ඒ වගේම කලර් එක මාරම ලස්සනයි. ඉතින් මං ඒකෙනුත් මගේ ඉන්ස්ටාග්‍රෑම් එකට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ෆොටෝස් ටිකක් අරගෙන ඊට පස්සේ තමයි ඉතින් මං ඒක එන්ජොයි කරන්න ගත්තේ. ඉතින් ඇත්තට මේක මාර්ම රසට තිබුණා. ඊට පස්සේ ආපහු තව එක්කෙනෙක් ඉන්නවා. එයා එනකන් මට හිතුණා චූටි වීඩියෝස් ටිකක් ගන්න ඕනේ. මොකද මේවා හරිම වටිනවා මගේ අනාගතේ වීඩියෝස් අප්ලෝඩ් කරද්දී. ඉතින් ඊට පස්සේ අපි අපේ පාටි එකට ඕන පොඩි කැම් වගේක් ඔය විදිහට හැදුවා. එතනිනුත් පස්සේ මමයි මගේ යාළුවයි ගියා. අපි දෙන්නටම ලිප්ස්ටික් එකක් ඕන වෙලා තිබ්බා. ඒකේ යාලා ඉන්න පැත්තේ කඩේක එයා දැකලා තිබ්බා. ඉතින් ඒක අරගන්න අපි දෙන්න ගියා. ගිහින් එනකොට මේ වගේ පාටි එකට ඕන හැමදේම රෙඩි කරලා තිබුණා. එනකොට අනිත් එක්කෙනාත් ඇවිල්ලා හිටපු හින්දා ඉතින් අපි තුන්දෙනාම එකතු වෙලා ආපහු වීඩියෝස් ටිකක් ෆොටෝස් ටිකක් අරගත්තා. මොකද මේවා තමයි ඇත්තටම කවදා හරි දවසක මතකේ. කවදා හරි දවස කියලා කියන්නේ මම මේ ගෙවන මොහොතෙන් පස්සේන මොහොත පවා අපේ අනාගතේනේ. ඉතින් අනාගතයේදී මේවා බලනකොට හරි ලස්සන දේවල් අපි ඒ කාලේ කරා. මේ වගේ ටයිම් එකක් අපි එන්ජොයි කරලා තියෙනවා. ඉතින් ඒවා බලනකොට මම නම් හරි ආසයි. අන්න ඒකයි මම මේ වගේ දේවල් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි එදා දවස මාරම ලස්සනට පිළිවෙලට පුදුම විදියට ගොඩ කාලෙකින් රිලැක්ස් වෙලා එන්ජොයි කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපිට ඒ වෙලාවේදී හිතේ හැටියට ඕපදූප කතා කර ඒවට හිනා වෙවි. ඇත්තට මේ වෙලාවේ හිනාව මට දැන් මතක් වෙනවා. මාරම විදියට හදවතින්ම ආපු හිනාවල් ඒ වෙලාවේ තිබුණේ. මට මතක් වෙනකොටත් හරිම සතුටුයි. කොහොම හරි ඉතින් අපි කරේ අපේ ස්ට්‍රෙස් වෙලා තිබුණු මයින්ඩ් රිලීස් කරගත්තා මෙතෙන්දී. හිතේ හැටියට කාලේ ගත කරලා. ඉතින් ওই විදිහට තමයි එදා දවස ගෙවුනේ. මොකද මම දන්නවා මම මේ ගෙවපු කාලේ මට ආපහු දවසකදී ගන්න බෑ. මොකද මං තව මීට වැඩිය සතුටු වෙයි. හැබැයි ඒක වෙනම කොටසක්, වෙනම තැනක්, වෙනම දවසක්, වෙනම වෙලාවක්. හැබැයි මේ වෙලාව මට එන්න නැහැනේ. ඒ නිසා මට මේ වෙලාව මාරම වැදගත් වගේම මං ආසයි මේ දේවල් මේ විදියට මෙමරීස් කරලා එකතු කරගන්න. අන්න ඒකයි මගේ මේ YouTube channel එකේ රහස. ඉතින් මේක බලන ගොඩාක් අය ඉඳී, මේක බලන්න නැති අයත් ඉඳී. හැබැයි මන් දන්නවා කවදා හරි දවසක මේක මටම වැදගත් වෙනවා කියලා. මොකද මං අද ඉන්න වයසේදී ඉස්සරහදී ඉන්නේ නැහැ. ඉතින් මං ඉමැජින් කරන්නේ මගේ after 50 age එකේදී මම මේක රසම රස ප්ලේන් ටී එකක් එක්ක මගේ හස්බන්ඩ් එක්ක එකතු වෙලා බලනවට. අන්න ඒ ඉමැජින් එකත් එක්ක තමයි මම මේ වීඩියෝ හදන්නේ. ඉතින් ඒ මොහොත මම දැන් හිතනකොට මට මාර ආසයි. ඒ වගේම තමයි මට මේ වගේ දේවල් කරන්න ගොඩාක් ආස හිතෙනවා. කොහොම හරි ඉතින් අපි ලස්සනට hina වුණා, කෑවා, බීවා. ඉතින් ඔක්කොමත් කරලා එදා දවසේදී අපි එහෙ ඉඳලා පහවදා තමයි ගෙදර ආවේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ ඉන්නේ සස්මිනී නංගි. එයාට රස්සන්ට සින්දු කියන්න පුළුවන් වගේම රසට කෑමු යන්නත් පුළුවන්. ඉතින් එදා දවස ලස්සනට ගෙවා ගන්න අපි දෙන්නට පුළුවන්කම ලැබුණ එක ගැන මම ආපහු ස්තුති වෙනවා හැම දිනාටම. ඒ වගේම ආපහු ලස්සන වීඩියෝ එකක් මේ විදියට අරගෙන එන්නම්. බයි බයි.